සුබ දවසක් සියලු දෙනාටම. ඔන්න අදත් ඔයාලා මේ සම්බන්ධ වෙලා ඉන්නේ Wow Help English නාලිකාවෙන් ගේන Daily English Practice Part 2 වැඩසටහනත් එක්ක. ඔයාලට එදිනෙදා ජීවිතේ කතා කරන්න අත්‍යවශ්‍ය වෙන වාක්‍ය 10ක සෙට් තමයි මම මේ වැඩසටහන් මගින් ගේන්නේ. ඉතින් අද මේ අපේ දෙවැනි දවස. කලින් කරපු වීඩියෝ එකේ link එකත් මම description එකේ දාලා තියන්නම් ඒකත් බලන්න. මේක කොහොමද ඔයාලට වැදගත් වෙන්නේ? ඉංග්‍රීසි කතා කරන්න ආස ඒත් මට ඉංග්‍රීසි කතා කරන්න බෑනේ හිතන ඕනම කෙනෙක්ට දිනපතා අපිට ඕන වෙන මේ වාක්‍ය සෙට් පොඩි වෙලාවක් අරගෙන අහන්න. කියන්න උත්සාහ ගන්න. එදිනෙදා වැරදි භාවිතා කරන්න. ලියන්න. නැවත කියන්න. විවේක වෙලාවට නැවත මේ වීඩියෝ එක අහන්න. ඔයා නොදැනුවත්වම හරිම පහසුවෙන් ඉංග්‍රීසි කතා කරන්න හුරු වේවි. ඉංග්‍රීසි බෑ කියන මයින්ඩ්සෙට් එක අයින් කරලා මම හුරු වෙනවා මට පුළුවන් කියලා පටන් ගන්න. ඔයාගේ මාර්ගය හදාගන්න ඕනි ඔයාමයි. අනිත් අයට පුළුවන් මඟ පෙන්වන්න විතරයි. ඒ නිසා උත්සාහ කරන්න. වැඩි වෙලා ගන්නේ නැතුව අපි එදිනෙදා භාවිතා කරන්න පුළුවන් අද වීඩියෝ එකේ වාක්‍ය මොනවද කියලා බලමු. 1. Anybody home? ගෙදර කවුරු හරි ඉන්නවද? එහෙම නැත්නම් anybody home? ගෙදර කවුද? වගේ අපිට අහන්න පුළුවන්. 2. I want to talk with you. මට ඔයත් එක්ක කතා කරන්න ඕනේ. I want to talk with you. 3. What's there to eat? මොනවද කන්න තියෙන්නේ? What's there to eat? මොනවද කන්න තියෙන්නේ? Why didn't you come? ඇයි ඔයා ආවේ නැත්තේ? 5. Let's go to temple today. අපි අද පන්සල් යමු. 6. What are we bringing today? අද අපි මොනවද ගෙනියන්නේ? 7. Can you go to the bank and come back? ඔයාට බැංකුවට ගිහින් ආපහු එන්න පුළුවන්ද? 8. Today is a very beautiful day. අද හරිම ලස්සන දවසක්. Today is a very beautiful day. 9. I have a lot of work. I have a lot of work. මට ගොඩක් වැඩ තියෙනවා. 10. I can't do everything you say. මට ඔයා කියන හැම දෙයක්ම කරන්න බෑ. I can't do everything you say. මෙන්න මේ අපි අද කියපු වාක්‍ය හැමදාම ප්‍රැක්ටිකල් යූස් කරන්න බලන්න. මේ ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. තවත් මේ වගේ වීඩියෝ ඔයාලට ලේසියෙන්ම බලන්න Wow Help English නාලිකාව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා. Have a nice day. I will be back.